සුබ දවසක් වුණාට ඔයාටත් කවදා හරි දවසක මෙහෙම හිතිලා සමහර විට ඔයා දැනුත් මෙහෙම ඉන්නවා වෙන්නත් පුළුවන්. මොන හේතුවක් නිසා හරි ඔයාට මෙහෙම හිතෙනව නම් පොඩි වෙලාවක් අරන් ඔයා දැන් ඉන්න සිටුේෂන් එක ගැන අවධානය දීලා බලන්න. ගොඩක් වෙලාවට ඔයා මොන හරි හේතුවක් නිසා කලබල වෙලා අවුල් වෙලා හරි එහෙමත් නැත්නම් මේ වගේ low frequency level එකේ සිතුවිලි ටිකක් එක්ක හිර වෙලා ඉන්නවා ඇති. මෙහෙම වෙලාවකදී ඔයාගේ ප්‍රශ්නය මොකක් වුණත් ඔයාට හිතෙන්න පුළුවන් අනිත් අයට සාපේක්ෂව හැමදාම මට විතරක් ඇයි මෙහෙම වෙන්නේ කියලා. මෙතනදී ඇත්තටම ඔයාට මොනවා හරි සිදුවීමක් වෙලා ඔයාට ඒ හරහා අසාධාරණයක් වෙලා ඒ ඔස්සේ ඔයාට මේ දේ දැනෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ පැත්තෙනුත් මොනවා හරි වැරද්දක් වෙලා ඒ හරහා ඔයාට මේ දේ දැනෙන්නත් පුළුවන්. කොහොම වුණත් සමහර වෙලාවට අපේ හිත හේතුවක් නැතුවත් මොනවා හරි හේතුවක් හදාගෙන හරි දුක් වෙන්න ටිකක් කැමතියි. ඔයාටත් සමහර වෙලාවට ඒක දැනෙලා ඇති. කොහොම වුණත් මොන තත්ත්වයකද ඔයාට ෆේස් කරන්න වුණාම ඔයා තේරුම් ගන්න ඕන දේ ඔයාට බාහිර දේවල් වෙනස් කරන්න බෑ. අපි මොන තත්ත්වයක හිටියත් බාහිර දේවල් අපිට පාලනය කරන්න හැකියාවක් නැහැ කියන එක. හැබැයි ඔයාට පුළුවන් ඔයාව වෙනස් කරන්න. ඔයාගේ සිතුවිලි රටාව වෙනස් කරන්න. ඔයාට එහෙම දැනෙන එක සිතුවිල්ලක් විතරයි. ඔයා ඒකත් එක්ක තවදුරටත් එල්ලිලා ගියොත් තමයි ඔයාට ඒක කරදරයක් වෙන තත්ත්වයට එන්නේ. මේක ඔයාට විතරක් නෙවෙයි දැනෙන්නේ. මෙහෙම දෙයක් දැනුනම ඒ සිටුේෂන් එකේ පොඩ්ඩක් එළියට ඇවිත් වෙන දෙයකට ඔයාගේ අවධානය දීලා බලන්න. ඔයාට සතුට හිතෙන දෙයක් කරලා බලන්න. මුලින් මෙහෙම කරන්න ටිකක් අමාරුයි. හැබැයි ඔයා ඒක ප්‍රැක්ටිස් කරනකොට ටික කාලයක් කරගෙන යනකොට මෙහෙම දැනෙනකොටම මේ සිතුවිල්ල එනකොටම ඒක තේරුම් අරගෙන ඔයාට එතන රිමූව් වෙලා ඔයාගේ වැඩ ටික පහසුවෙන් කරගෙන යන්න ඔයාටත් පුළුවන් වෙයි.